හොඳයි හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අද කරන්න බලාපොරොත්තු වෙන ළමයි ලාභ අරමුණු කරනවා සංවිධාන ගිණුම් කරන යටතේ තියෙන 2023 ආව ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තෝරගන්න විශේෂ දෙයක් තියෙනවා. මේකේ යම් තාක් දුරකට තියරි කරුණු කිහිපයක් උඩට අහලා තියෙනවා සහ ඔයාලගේ ආදායම් ප්‍රකාශය අහලා තියෙනවා. ඒක පිළිබඳ පොඩි විස්තරයක් එක්ක ගාන හදන්න තමයි මේක තෝරගත්තේ. හරි අපි ප්‍රශ්නෙට යමු. අපිට කියනවා පාසලක ආදි ශිෂ්‍ය සංගමයක මූලික අරමුණ වන්නේ මූල්‍ය අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමය. මෙම සංගමයට අදාළ තොරතුරු පහත පරිදි වේ කියන මූල්‍ය තත්ත්වයක් දීලා තියෙනවා. මූල්‍ය තත්ත්වයක 2023 එකයි එක ශේෂ ටිකක් දීලා තියෙනවා. 2023 12යි 31 ශේෂ ටිකක් දීලා තියෙනවා. ඔතෙන්දි වවුලුවට දා ගන්න ඕන ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඔයාට දුන්නොත් ඔයාට වත්කම් වගකීම් හම්බ වෙනවා. හිමිකම් එක්කම ඔයාට මූල්‍ය තත්ත්වක නම් වත්කම් සහ වගකීම් හම්බ වෙනවා. ඔයාට වත්කම් සහ වගකීම් හම්බ වෙනවා කියලා කියන්නේ සරලව කිව්වොත් ඔයාට වත්කම් ගිණුමකින් ආදායමක් හොයාගන්නත් වගකීම් ගිණුමකින් ඔයාට වියදමක් හොයාගන්නත් පුළුවන්. ඔයා සම්පූර්ණ සටහන් පාඩම ඉගෙන ගත්තා නම් ලැබිය යුතු ආදායම් ඉදිරියට කළ වියදම් ලැබිය යුතු ආදායම් ඉදිරියට කළ වියදම් වලින් ඔයාට වර්ෂයට අදාළ වියදම හොයාගන්න සහ වර්ෂයට අදාළ ආදායම හොයාගන්න පුළුවන්කම තිබ්බා. ගෙවිය යුතු වියදම් එහෙම නැත්නම් උපචිත වියදම් වලින් සහ කලින් ලද ආදායම් කියන ඒවයින් ඔයාට ඒකෙදිත් හොයාගන්න පුළුවන්කම තිබ්බ වියදමක් සහ ආදායම් වල කොටසක්. එතකොට මෙන්න මේ වගකම් වගකීම් ගිණුම් වලින් ඔයාට මූල්‍ය තත්ත්වයක් දීලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න යම් කිසි ශේෂයක් උපුටා ගන්න ශේෂ ටික දීලා ඔයාට ඒකට අදාළ ආදායම හරි වියදම හරි හොයන්න ගානේ දෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඔයාට වත්කම් සහ වගකීම් වලට අදාළව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තොරතුරු දීලා තිබුණා. ඊට අමතරව ඔයාට ඔයාගේ දේපල පිරියත උපකරණවල ෂය එහෙම හොයාගන්න මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අදාළ තොරතුරු ඕන වෙනවා. දීලා තියෙනවා නම් ගොඩක් දුරට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දෙන්න ප්‍රධාන හේතුව ඒ වර්ෂයට අදාළ වියදමක් හරි ආදායමක් හරි මෙන්න මේ කියන වත්කම් වියදම් ගිණුම් වත්කම් වගකීම් ගිණුම් වලින් හොයාගන්න ඔයාට අවස්ථාවක් ලබා දෙන එක. හරි. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් අපිට දීලා තියෙනවා. ඒකට අදාළව තොරතුරු කිහිපයක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ළමයි 2023 12/31 දිනේ අවසන් වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට මුදලින් ලැබුණ ටිකයි මුදලින් ගෙවපු ටිකයි ගන්න තුල දීලා තියෙනවා. එතකොට තවත් සරලයි ඔයාගේ ගිණුම ගලපන්න බලන්න. මම චූටි උදාහරණයක් පෙන්නන්නම්. නිකමට හිතන්න ඔයාට ගෙවිය යුතු වියදමක් තිබ්බා කියලා. මම මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක ඔයාට වගකීම් වල තිබ්බා කියලා හිතන්න ගෙවිය යුතු වියදම් නැත්නම් උපචිත වියදම්. එතකොට ඔයාට ගෙවිය යුතු වියදමක් තිබ්බහම ශේෂය එන්නේ පුතා ආරම්භක ශේෂය බැර පැත්තෙන් 100ක් තිබ්බා කියන්නකෝ. ඔයාට ශේෂය පර්ගේ දීලා තියෙනවා 130ක්. ශේෂය පර්ගේ දීලා තියෙනවා කියලා හිතන්නකෝ 130ක්. මේ නිකන් ගානක් පොඩි උදාහරණයක් ගත්තේ. කොහොම ශේෂ දෙකක් දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේක ආරම්භක ශේෂය නම් 2024 4යි 1 ශේෂය. මේක අවසාන ශේෂයනේ. එතකොට 2025 12යි සමා වෙන්න 3යි 31 ශේෂය. මේ ටිකේ O level කට්ටියත් එක්ක තින්න හින්දා 12යි 31ත් වැඩිපුර කියවෙනවා. හරිද? එහෙම දෙන්න පුළුවන්. මෙහෙම දීලා ඊළඟට ඔයාට ලැබීම් හා ගෙවීම් ගිණුම සරලව ගත්තොත් මුදල් ගන්දනු දාන මුදල් පොතක් වගේ එකක් තමයි ලැබීම් හා ගෙවීම් ගිණුම කියන්නේ. මුදලින් ලැබුණ ගාන දෙනවා. එහෙම නැත්නම් මුදලින් ගෙවපු ගාන දෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මුදලින් ගෙවූ වියදමක් තියෙනවා කියලා. එතකොට ගෙවූ වියදම් කියලා කියන්නේ වගේ වගකීම් අඩු වෙනවා. ගෙවූ වියදම් කියලා 50ක් තිබ්බොත් මෙතෙන්ට 180යි. මෙතෙන්ට 180යි. මෙතනින් ඔයාට හොයාගන්න පුළුවන් වර්ෂයට අදාළ වියදම 80යි. මෙන්න මේක තමයි ඔයාගේ වර්ෂයට අදාළ වියදම් බවට පත්. මෙන්න මේ විදිහට ඔයාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දීලා තියෙනවා නම් ඒකේ වත්කම් වගකීම් තියෙනවා. ඒ වත්කම් වගකීම් වලින් මෙන්න මේ විදිහට ඔයාට වියදමක් හරි ආදායමක් හරි හොයන්න එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඔයාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දෙන්න ප්‍රධාන හේතුව ඒකයි. ඒත් එක්කම මුදලින් ලැබුණ ගෙවුණ ටික දෙන්නත් ප්‍රධානම හේතුව ඔය ගිණුමක් ආශ්‍රයෙන් උත්තරේ හොයාගන්න වෙන එක. හරි. අතිරේක තොරතුරු කිහිපයක් තියෙනවා. ශිෂ්‍යත්වය ගැන කතා කරනවා. අපි ගානට යම් පුතා ලේසි. පළවෙනියට අපිට කියනවා 2023 12/31 අවසන් වර්ෂය සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම හදන්න කියනවා. ඊළඟට 2023 12/31 අවසන් වර්ෂය සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ආදායම් ප්‍රකාශය හදන්න කියනවා. අපි ආදායම් ප්‍රකාශය මුලින්ම ගහගමු.
ආදායම් ප්‍රකාශය මුලින්ම ගහගමු. ඒකේ තියෙන ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් නම් ලියන විදිය ඔයා දන්නවා. දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියන්න පුළුවන් අපිට ශිෂ්‍ය සංගමේ නම දාලා. මේක තමයි අපේ දෙවෙනි ප්‍රශ්නේ. මෙයා පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි, මෙයා දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම. ශිෂ්‍යත්ව අරමුදල් ගිණුමක් නේද තියෙන්නේ? ශිෂ්‍යත්ව පරිත්‍යාග අරමුදල්ද? ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම අහනවා අපෙන්. ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම. තුන්වෙනියට අහනවා ළමයි අපෙන් සමුචිත අරමුදල. සමුචිත අරමුදල කියලා කියන්නේ ඔයාගේ අතිරික්ත හරි ඌනතාවල හරි එකතුව. ඌනතා නම් එකතු වෙගෙන යන්න අමාරුයි. අඩු වෙන්න නෙවෙන්නේ වියදන්නේ. අතිරික්ත කියලා කියන්නේ සරලව ගත්තොත් දැන් මේක සමිතියක්නේ. සමිතියක අපි ලාභය කියන්නේ නැහැ. අපි කියන්නේ ඒකට අතිරික්තයක්. විය අපේ සුද්ධ අලාභය කියලා කියන්නේ අපි ඒකට කියන්නේ ඌනතාවයක්. එතකොට ඕක එකට එකතු කරගෙන යන එකට අපි කියනවා සමුචිත අරමුදල. එතකොට අපි ගන්නවා ආරම්භක සමුචිත අරමුදල. ආරම්භක සමුචිත අරමුදල කියන්නේ කවදා හරි ගිණුම් අවුරුද්දක ඒ සමිතිය ලැබපු ලාභය ගොඩක් දුරට ලාභය. මොකද අලාභයක් නම් ඒක වියදමක් විදියට දාන්නේ. ලාභය හෝ අලාභය ඕන එකක්. ඒ යම්කිසි අවුරුද්දක ලැබපු. මේකට අතිරික්තයක් ආවොත් එකතු කරනවා, ඌනතාවයක් ආවොත් අඩු කරනවා. එතකොට වාට එනවා අවසාන සමුචිත අරමුදල. අවසාන සමුචිත අරමුදල. මෙන්න මේ විදිහට වාට මෙන්න මේ ප්‍රශ්න තුන මේ ගාන ඇතුළේදී අහනවා. හරි. අපි යන් ළමයි පළවෙනි ගැලපිල්ලට. මේකේ තියෙන විස්තර ටික ගත්තොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් තියෙනවා. ඊළාට ලැබීම් හා ගෙවීම් ගිණුම තියෙනවා. හරිද? අපි ගැලපිලි වලින් වැඩේ පටන් ගමු. ගැලපිල්ලෙන් ගැලපිල්ල ගාන ඉවර කරගමු. ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වර්ෂයක් තුලදී ලද පරිත්‍යාග. ශිෂ්‍යත්ව අරමුදල් ගිණුමට බැර කරන ලදී. දැන් එතන පොඩ්ඩක් හිතන්න. ශිෂ්‍යත්වයක් ලබා ගන්න පරිත්‍යාගයක් දෙන එක. ශිෂ්‍යත්වයට අදාළව මුදල් පරිත්‍යාග ලැබෙනවා. ඕක විශේෂ පරිත්‍යාගයක්. ඒ කියන්නේ ඒක ශිෂ්‍යත්වය සඳහා පාවිච්චි කරන්න කියලා නෙමෙයි. ශිෂ්‍යත්ව කියන්නේ ඔයාලා ලියන පහවන ශිෂ්‍යත්ව කතාවක් නෙමෙයි. නිකන් අර ළමයින්ට ශිෂ්‍යත්වය දෙන අධ්‍යාපන කටයුතු පහසු වෙන්නේ ඒ වගේ. එතකොට ශිෂ්‍යත්වයේ අරබයානේ සල්ලි ටික දෙන්න කියන්නේ පරිත්‍යාග දෙන්නේ. එතකොට ඒක විශේෂ පරිත්‍යාගයක්. ළමයි විශේෂ පරිත්‍යාග වල කතාව හොඳට මතක තියාගන්න. ඔයා විශේෂ පරිත්‍යාගය මුලින්ම හඳුනාගන්නේ ආදායමක් විදිහට නෙමෙයි. මෙයා මුලින්ම ඔයා හඳුනාගන්නේ හිමිකමක් විදිහට. ඔයාට විශේෂ පරිත්‍යාගයේ මුදල් ලැබුණා නම් මුදල් ගිණුම හර කරලා මුදල් ගිණුම වෙනුවට අපි දැන් ලියන්නේ මොකක්ද? ලැබීම් හා ගෙවීම්. මතක තියාගන්න ලැබීම් හා ගෙවීම්. මුදල් ගිණුම කියලා අපි ලියන්නේ නැහැ. අපි ලියන්නේ මොකද්ද? ලැබීම් හා ගෙවීම්. ලැබීම් හා ගෙවීම් මම ලෑගේ කියලා ලියන්නම්. ගෙවීම් ගිණුම හර වෙලා පරිත්‍යාග කියන හිමිකම් ගිණුම බැර වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට දැන් මේ පරිත්‍යාගයට නමක් තියෙනවනේ. දැන් මේ පරිත්‍යාගයේ නම ශිෂ්‍යත්ව අරමුදල. ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම තමයි දැන් බැර වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට කොයි වෙලේ හරි ශිෂ්‍යත්ව අරමුදලක් තේමන් නැත්නම් ශිෂ්‍යත්වයක් දෙන්න කියලා සල්ලි පරිත්‍යාග කරොත් ඔයාගේ හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුලින්ම හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙලයි ආදායම ඊළඟට දාන්න. දැන් මේකේ කියන්නේ කතාවනේ. ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා වර්ෂයක් තුලදී ලද පරිත්‍යාග ශිෂ්‍යත්ව අරමුදල් ගිණුමට බැර කරයි. ඒකට ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක් නෙමෙයි ළමයි. ඒක ඔයාට හිමිකම් ගිණුමක්. එහෙනම් ඔයාට ඒ අවුරුද්ද ලැබුණ ටික ඔයාගේ හිමිකම් ගිණුමට තමයි බැරට දාන්න ඕනේ කියලා ඒගොල්ලෝ කතාවේදී කියන්නේ. හරි. වර්ෂයක් තුලදී ශිෂ්‍යත්ව ලබා දීම සඳහා පරිත්‍යාග භාවිතා කරන ලබන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වර්ෂයේ ආදායමක් ලෙස හඳුනා ගනී. බලන්න එයාලා කියන කතාව. ඔයාට ලැබෙන ටික පරිත්‍යාග ගිණුමට එහෙම නැත්නම් අරමුදල් ගිණුමට බැර කරන්න කියනවා. හරිද? ඒ ලැබුණ ටිකෙන් ඔයා ශිෂ්‍යත්ව දෙන ප්‍රමාණයක් තියෙනවනේ අවුරුද්දේ. අන්න ඒක ආදායමකට ගන්න කියනවා. මොකද්ද කියන්නේ? පරිත්‍යාගය එහෙම නැත්නම් ඒ අරමුදලට බැර කරන්න කියනවා ඒ ලැබෙන පරිත්‍යාගය. සම්පූර්ණ එකම. ඒකෙන් ඒ අවුරුද්ද තුල දෙන ශිෂ්‍යත්ව ටික තියෙනවනේ. අන්න ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න කියලායි මේගොල්ලෝ ගාන කියන්නේ. අපි ගාන බලමු. අපි බලමු මුලින්ම ශිෂ්‍යත්ව අරමුදල කියන එක. එන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඔයාට ශිෂ්‍යත්ව අරමුදල කියලා තියෙනවා පුතා. ආරම්භක ශේෂයක් 2023 1 දිනට ශේෂයක් තියෙනවා 450. මම ඔයාට කිව්වා මේක හිමිකම් ගිණුමක්. එහෙනම් මේකේ ශේෂය එන්නේ බැර පැත්තෙන්.
450යි. ශේෂය පගේ ගානේ දීලා නැහැ ළමයි. ඒ කියන්නේ ඔයා ශේෂය හොයා ගන්නවා. ශේෂය ඊගේ සහ පගේ ගානේ දීලා නැහැ ප්‍රශ්නාර්ථයක්. එතකොට ඒක ඔයා හොයා ගන්නවා. එන හරි සරලයි. දැන් එතන උත්තරයකට ගන්න තියෙන ඔච්චරයි ඔයාලට මූල්‍ය තත්ත්වෙන්. එහෙනම් ඔයාට යන්න තියෙන ඊළඟ තැන තමයි ලැබීම් හා ගෙවීම. එතෙන්ද ගිහිල්ලා මුලින්ම බලන්න ඔයාට වර්ෂය තුල කොච්චර පරිත්‍යාගයක් ලැබුණාද? දැන් ලැබීමක්නේ. පරිත්‍යාගයක් ලැබිච්ච ගමන් ඔයාගේ මේ ලැබීම හා ගෙවීම ගිණුමේ හර වෙනවා. ඒ කියන්නේ සල්ලි ලැබෙනවා පරිත්‍යාගය ලැබුණ අවස්ථාවේදී. ඔයා ගිහිල්ලා බලන්න කොච්චර පරිත්‍යාගයක් ලැබුණාද කියලා. ගානේ තියනවා ලැබීම් යටතේ ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාග 6300යි. ඒ කියන්නේ ඔයාට මේ අවුරුද්ද තුල කොච්චර පරිත්‍යාගයක් ලැබිලාද? 6300ක පරිත්‍යාගයක් ලැබිලා. එහෙනම් ඔයාගේ හිමිකම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. 6300ක් ලැබීම් හා ගෙවීම් කියලා. ලැබීම් හා ගෙවීම්. ඔයාගේ හිමිකම් වැඩි වෙන්න පුතා ආදායම නෙමෙයි හොඳට මතක තියාගන්න. ආදායම හඳුනා ගන්න විදිහ ඒගොල්ලෝ ගන්න ඇතුළේ කියනවා. ඔයාගේ වැඩි වෙන්නේ මොකද්ද? හිමිකම. ආදායම නෙමෙයි. ඔයාට විශේෂ පරිත්‍යාගයක් ආව ගමන් ටක් ගාලා ආදායමට දාන්න එපා. ඒක ඔයාට හිමිකමක් මුලින්ම. ඒක ලැබුණ ගමන් හිමිකමක්. ආදායමක් විදියට මේගොල්ලෝ හඳුනා ගන්න කියන්නේ මෙන්න මෙහෙම. ශිෂ්‍යත්ව ලබා දීම සඳහා පරිත්‍යාග භාවිතා කරන ප්‍රමාණයට සමාන වටිනාකමක් ආදායමක් විදියට හඳුනා ගන්නලු. එහෙනම් දෙවනි වැඩේ තමයි ආදායම හඳුනා ගැනීම. දෙවනි වැඩේ මොකද්ද පුතා? ආදායම හඳුනා ගැනීම. විශේෂ පරිත්‍යාගයක් ආවොත් හොඳට මතක තියාගන්න මේ ක්‍රමය. මුලින්ම විශේෂ පරිත්‍යාගය ඔයා දාන්නේ ඔයාගේ ලැබීම් හා ගෙවීම් ගිණුමට දාලා හිමිකමක් විදිහට ඒක පෙන්නනවා. ඊට පස්සේ ඔයා ඒකේ ආදායම හඳුනාගන්නේ. ඒකට ආදායම හඳුනාගද්දි පුතා ගානේ කියනවා ඔයාට හඳුනා ගන්න විදිහ. දැන් මේ ගානේ මේගොල්ලෝ පැහැදිලිවම කියලා තියෙනවා. ඔයා පරිත්‍යාගය භාවිතා කරපු විදිහට ආදායම හඳුනා ගන්න කියලා. දැන් පරිත්‍යාගය භාවිතා කරා කියලා කියන්නේ ඔයාට සල්ලි ලැබුණා. ඒ සල්ලි ටික දුන්නා. පරිත්‍යාගය භාවිතා කරාගෙන සල්ලි ටික ලැබුණා. සල්ලි ටික දුන්නා. එහෙනම් අපි ගෙවීම් පැත්තට ගිහිල්ලා බලමු කොච්චර සල්ලි ගෙවලාද කියලා ශිෂ්‍යත්ව සඳහා. ඔයාට ගාන කියනවා ශිෂ්‍යත්ව සඳහා ගෙවපු ගාන 1800ක් ගෙවීම් පැත්තේ. එහෙනම් ඔයාගේ සල්ලි ගෙවලා ඔයා සල්ලි ගෙවලා එතකොට ඔයාගේ හිමිකම තිබ්බට වඩා මොකද දැන් කලින් 6300ක හිමිකමක් ආවා ඔයාට. අර මුදල එද්දි ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාගයක් එද්දි ඔයාට හිමිකම් වැඩි වුණා 6300ක්. ඒකෙන් 1800ක් අරගෙන ඔයා ළමයින්ට ශිෂ්‍යත්ව දීලා. එතකොට ඔයාගේ හිමිකම තිබ්බට වඩා අඩු වෙනවා පුතා. එතකොට මේ ගිණුම බැර වෙන්නේ හර වෙනවා. මේ ගිණුමේ හිමිකම් ගිණුමක් හිමිකම් අඩුවීම හර වෙනවා 1800ක්. මතක තියාගන්න හර වෙන්නේ ආදායම් වියදම් කියලා හේතුව ඔයාට ගානේ කිව්වේ ශිෂ්‍යත්ව දුන්න ගාන ආදායමක් විදියට හඳුනා ගන්න කියලා. එහෙනම් ඔයා වර්ෂය තුල ශිෂ්‍යත්ව දීලා තියෙනවා 1800ක්. අන්න ඒකයි ඔයාගේ ආදායම් බවට පත් වෙන්නේ. එහෙනම් ශිෂ්‍යත්ව වැරදිනේ සිංහල වැරදි. ලබා දීම නැත්නම් අර මුදල් විශේෂ පරිත්‍යාග කියලා ලියන්න එපා. ශිෂ්‍යත්ව අර මුදල් කියලා හරනම් දිත්ත සටහන යන්න ඕනේ 1800යි. මෙන්න මේ විදිහට වගේ පළවෙනි ගැලපිල්ල ඉවර වෙනවා. අපි මේ ගිණුමේ ශේෂය හදලා ඉවර කරමු. එතකොට පළවෙනි එකට උත්තරය අපිට එනවා 6750යි 6750යි 6750න් පුතා අඩු කරන්න 1800ක්. ඔයාට ඒ උත්තරේ ශේෂය එයි ගේනවා මෙතනින් 23 12 31 නෙමේ 24 1 ශේෂය ඊගේ අපිට එනවා. ඔය අඩු කරන්න 6750න් 1800ක් ඔයාට ඒ 1750ක් අඩු කරොත් එනවා 5000ක්. 4950යි 4950යි ඔයාගේ ගිණුමේ ශේෂය. මේක තමයි එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. අපි පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට ඉවර කරනවා. අපි යනවා දෙවෙනි ගැලපිල්ලට ඊට පස්සේ. වර්ෂය තුලදී කාර්යාල උපකරණ ඉවත් කිරීම නොපැත. ඇත්තටම කිව්වොත් දැන් කාර්යාල උපකරණයක් කියන කිසිසේත්ම දැන් මෙතෙන්දී අදාළත්වයක් නැහැ. කියන්නේ එකපාරනේ කාර්යාල උපකරණ කියලා එකක් අපි දන්නේ නැහැ මොකද්ද කතාව කියලා. අපි හිමීට බලමු. ස්ථාවර තැන්පතුවේ වාර්ෂික පොලිය 120කි. හරි. ඒ ගැලපිලි දෙකට මම එන්නම් පුතා. ඊට කලින් අපි දන්නම දෙයක් තියෙනවානේ. මේක සමිතියක්නේ. සමිතියක ආදායම ඔයාට ප්‍රධානම ආදායම කොටස් තුනකට හඳුනා ගන්න පුළුවන් ඔයාගේ සමිති සංවිධාන ගානක. පළවෙනි මේක සමාජික මුදල් ආදායමනේ. පළවෙනි එක මොකද්ද? සමාජික මුදල් ආදායම. දැන් මේ කතාවේ කිසිම සමාජික මුදල් ආදායමක් ගැන අපිට තාම ආවේ නැහැ. එහෙනම් එයා හොයන්න වෙයි. දෙවනි එක පුතා යාව ජීව සමාජික මුදල් ආදායම. පරිත්‍යාගයට කලින් එන්නේ ඊළඟ එක. යාව ජීව සමාජික මුදල් ආදායම. දැනට නම් කිසිම යාව ජීවිකයක් ගැන කිසිම සම්බන්ධයක් මේ ගාන්ධි අපිට ආවේ නැහැ.
හරිද? අපි බලමු. අපි ඒ ගැළපිලි ටිකට යන්න කලින් ළමයි මුලින්ම අපි හොයාගමු සමාජික මුදල් ආදායම කීයද කියලා. මේ ගානේ බැලූ බැලමට ඔයාලට වර්ෂයට අදාළ ආදායමක් හඳුනා ගන්න බෑ. හේතුව තමයි ඔයාලට දීලා තියෙන වත්කම් වක්කීම් ශේෂ ටිකකුයි මුදලින් ලැබිච්ච ටිකකුයි. අපි දන්නවා මුදලින් ලැබුණු ටික අපිට ආදායමක් නෙමෙයි. අපිට වර්ෂයට අදාළ ටික තමයි ආදායම. අනිත් පැත්තෙන් අපි දන්නවා වත්කම් වක්කීම් තිබ්බ කියලා එතනින් අපිට ආදායම හොයාගන්න එකපාර බෑ. ඒ නිසා ඔයාලට සමාජික මුදල් ගිණුම ගහන්න වෙනවා. ඒ නිසා ඔයාලට සමාජික මුදල් මොකද පුතා කරන්න වෙන්නේ? ගිණුම ගහන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සමාජික මුදල් ගිණුම ගහලා ගන්න හදමු. මම මේක මකන්න අපේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. අපි සමාජික මුදල් ගිණුම ගහමු පෙර වැඩක් යටතේ. සමාජික මුදල් ගිණුම ගහලා අපි උත්තරේ හොයමු. සමාජික මුදල් ගිණුම මේක ඔයාලට එක පැත්තකින් වත්කම් ගිණුමක් අනිත් පැත්තෙන් වගකීම් ගිණුමක් ඔයා එක දන්නවා. ඔයාලට ලැබිය යුතු සමාජික මුදල් තියෙනවා නම් පුතා ව්‍යාපාරයට එක වත්කමක් එහෙනම් ආරම්භක ලැබිය යුතු ඉන්නේ මේ පැත්තේ ශේෂය කියලා දාගමු. හොඳට මතක තියාගන්න මේ පැත්තට එන්නේ මොනවද? ආරම්භක ලැබිය යුතු. එහෙම නැත්නම් අපි ඒවට කියනවා ආරම්භක හිගහිටි. අපි බලමු 23.1කට ආරම්භක ලැබිය යුතු ගානේ දීලා තියෙනවා කීයද? 600ක්. 23.1 ආරම්භක ලැබිය යුතු අපිට දීලා තියෙනවා 600ක්. අවසාන ලැබිය යුතු දීලා තියෙනවා. අවසාන ලැබිය යුතු කියන්නේ ශේෂය පගේ පැත්ත පුතා. ශේෂය පගේ ඉන්නේ බැර පැත්තෙන් ලැබිය යුතු වල 500යි අවසාන ලැබිය යුතු. අවසාන හිගහිටි එහෙම නැත්නම් ලැබිය යුතු. හරි. කලින් ලද මොනවා හරි තියනවාද කියලා අපි බලමු. තියනවා ළමයි. කලින් ලද සමාජික මුදලක් තියනවා මුලින්ම 450ක්. ආරම්භක කලින් ලද තියෙනවා අපිට 450ක්. කලින් ලද කියලා කියන්නේ වාට වගකීමක්. එහෙනම් 23.1 ශේෂය 450යි. මේ පැත්තෙන් දාන්නේ ආරම්භක කලින් ලද. ආරම්භක කලින් ලද ශේෂය ප ගේනවා පුතා. ආරම්භක කලින් ලදවල ශේෂය ප ගේනවා හර පැත්තෙන්. හේතුව ඒක වගකීමක්. ඒකේ ශේෂය ප ගේන්නේ හරෙන්. වගකීම ශේෂයයි ගේන්නේ බැරෙන්. ඒ හින්දා ප ගේන්නේ හරෙන්. ඒ නිසා අවසාන කලින් ලද තියෙනවා 550ක්. හරි සරලයි. දැන් අනිත් දිත්ත සටහනට යන්න. ඔයාලට සමාජික මුදල් ලැබිලා තියෙනවා නම් දිත්ත සටහන හොඳට ගන්න. සමාජික මුදල් ලැබිලා. සමාජික මුදල් ලැබිලා. එහෙනම් ඔයාගේ මුදල් වැඩි වෙනවා. ඒ කියන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුම හර වෙනවා. සමාජික මුදල් ගිණුම බැර වෙනවා. සමාජික මුදල් ලැබුණොත් ලැබීම් හා ගෙවීම් ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර. එහෙනම් මෙතනින් ලැබීම් හා ගෙවීම් කියලා සමාජික මුදල් ගිණුම බැර කරනවා. ඔයාලට ලැබුණ ගාන කීයක්ද පුතා ලැබිලා තියෙන්නේ? අපි බලමු. සමාජික මුදල් තියෙනවා ලැබීම් යටතේ 1500ක්. දැන් ඔයාලට මේ පැත්තෙන් එනවා ආදායම් වියදම් ආදායම. මේ පැත්තෙන් තමයි වගේ ආදායම එන්නේ. ආදායම් වියදම් ගිණුම කියලා නම් මේකට කියන ආදායම් ප්‍රකාශය එමන් නැත්නම් සමාජික මුදල් ආදායම. ඒකෙදිත් සටහන හිතලා බලන්න. ඔයාලට තියෙන සමාජික මුදල් ආදායමක්. එහෙනම් ආදායම් ගිණුම හරද බැරද? ආදායම් ගිණුම බැර. ඒ කියන්නේ ආදායම් වියදම් ගිණුම බැර සමාජික මුදල් ගිණුම හර. ආදායම් වියදම් ගිණුම බැර සමාජික මුදල් ගිණුම හර. හරි. එහෙනම් අපි හොයමු ගාන කීයද කියලා. වැඩි පැත්ත එකතු කරන්න 2000යි 2450ක් එනවා මෙතන එකතුව. 2450න් ළමයි අපි අඩු කරනවා 1150ක්. අපිට එනවා එතකොට උත්තරේ 1150ක් ගියාම 1200ක්. එතකොට අපිට එනවා සමාජික මුදල් ආදායම 1300ක් නේ. මං හිතන්නේ එකතු වෙරද 1800යි. ඔව් 1300ක් එනවා. පොඩ්ඩක් බලන්න මනෝමයෙන් හැදුවේ කෝකටත් බලන්න. එතකොට සමාජික මුදල් ආදායම අපිට එනවා 1300ක්. හරි. මේ කතාව ඇතුලේ කිසිම යාව ජීව සමාජිකයෙක් ගැන කතාවක් නැහැ ළමයි. මම මේක ටිකක් ගහන්න. ලේසි. එතකොට මම මූල්‍ය තත්ත්වයට එන්න මුල ඉඳන්. මොකද හේතුව ගැළපෙලි වලින් යන්න ටිකක් එකපාර මේවා වෙනවා. අපි මූල්‍ය තත්ත්වෙ මුලට යන්. කාර්යාල උපකරණ ධාරණ වටිනාකම කියලා එකක් දීලා තියෙනවා. සමුචිත අරමුදල අපි අන්තිමට ලියාගමු ළමයි. මේකේ තව හදන්න දේවල් තියෙනවා. අපිට ගානේ කියනවා කාර්යාල උපකරණ ධාරණ වටිනාකම. දැන් මේ කාර්යාල උපකරණ අරන් තියෙන්නේ ක්‍රීඩා සමිතියටනේ. ඒතකොට කාර්යාල උපකරණ කියන්නේ වත්කමක්. ඒක වාගේ ආදායම් ප්‍රකාශයට බලපාන්නේ නැහැ. හැබැයි කාර්යාල උපකරණ ෂේ වෙනවා. අන්න ඒක ආදායම් ප්‍රකාශයට බලපානවා. එහෙනම් ඔයා කාර්යාල උපකරණ ෂේ හොයන්න ඕනේ.
ඡය හොයන්න නම් කාර්යාල උපකරණවල ධාරණක ගිණුම ගහන්න ඕනේ. කාර්යාල උපකරණේ ධාරණක ගිණුම ගහන්න ඕනේ. කාර්යාල උපකරණ ධාරණගේ ගිණුම. මේකේ දීලා තියෙන්නේ ධාරණගය. මම කලින් වීඩියෝ වල එහෙම දාලා තියෙනවා ළමයි ධාරණක කතාව. ඒ කියන්නේ වාගේ මුදල් ප්‍රවාහ ගණන් එහෙම හදද්දි මම මේක හොඳට පැහැදිලි කරා. ඒවා පොඩ්ඩක් බලන්න මුදල් ප්‍රවාහ වීඩියෝ වල තියෙනවා. ධාරණක ගිණුමේදී තියෙන විශේෂත්වය තමයි මේක ඇතුළේ වාශ්‍යය ගලපනවා. ඔයාලට පිරිවැය ආකෘතිය දුන්නොත් ඒකේ ෂෙයර් නැහැ. එතකොට මේකේ සරලම තියරිය වාශ්‍යය ගැලපිය යුතුයි. ධාරණගය දුන්නොත් මේ ධාරණගය කියන එක දුන්නොත් ඔයාගේ දිත්ව සටහන යන්නේ ෂය ගිණුම හර ඔයාගේ වත්කම් ගිණුම බැර. මේක තමයි ඔයාගේ දිත්ව සටහන. ෂය ගිණුම හර වත්කම් ගිණුම බැර කියන දිත්ව සටහනට යන්නේ. ඒ නිසා ඔයාගේ කාර්යාල උපකරණ ධාරණගේ දීලා නම් ඒ ගිණුම ඇතුලේ ෂය ගලපලයි තියෙන්නේ. අපි ශේෂ ටික දාගමු. අපි ඊට පස්සේ බලමු. ආරම්භක ශේෂය තියෙනවා ළමයි 500ක්. ශේෂය පගේ තියෙනවා ළමයි 2750ක්. ශේෂය පගේ තියෙනවා 2750ක්. ඔයාට බැලූ බැල්මට තේරෙනවා පටන් ගද්දි 500ක් වෙලා අවසාන වෙද්දි 2750ක් වෙන්න නම් වැඩිපුර දෙයක් තියෙනවා. මිලදී ගැනීමක් තිබිය යුතුමයි. අපිට ගැළපිල්ලෙත් කිව්වා වර්ෂය තුලදී කාර්යාල උපකරණ ඉවත් කරලා නැහැ. ඒ කියන්නේ කිසිම ඉවත් කිරීමක් වෙලා නැහැ. එහෙනම් මිලදී අරන් ඇත්තේ. මිලදී අරන් තියෙන ගාන අපිට හොයාගන්න නම් යන්න වෙනවා කොහෙටද? ලැබීම් හා ගෙවීම් ගිණුමට. හේතුව සල්ලි දීලා ගත්තා නම් සල්ලි යන්න ඕනේ. එහෙනම් ලැබීම් හා ගෙවීම් වල තියෙනවා. ණයට ගත්තා නම් ගෙවිය යුතු මොකක් හරි එකක් තියෙන්න ඕනේ. දැන් මේ ගෙවිය යුතු මොකක්වත් එකක් නැහැ ලීබඩු සම්බන්ධයෙන්. එහෙනම් අපි අනිවාර්යෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. එහෙනම් අපි ලැබීම් හා ගෙවීම් ගිණුමෙන් බලන්න ඕන ළමයි. අපි යන් ලැබීම් හා ගෙවීම් ගිණුමේ ගෙවීම් පැත්තට අපිට තියෙනවා කාර්යාල උපකරණ මිලදී ගැනීම කියලා 2500ක්. කාර්යාල උපකරණ මිලදී ගැනීම කියලා අපිට තියෙනවා ළමයි 2500ක්. හොඳට හිතන්න දිත්ත සටහන කාර්යාල උපකරණ ගත්තා. සල්ලි මොකද වෙන්නේ යනවා. එහෙනම් ලැබීම් හා ගෙවීම් බැර. ඔයාගේ වත්කම් වැඩි වෙනවා කාර්යාල උපකරණ ගත්තාම. එහෙනම් කාර්යාල උපකරණ ගිණුම හර මම මෙතන මිලදී ගැනීම කියලා ලියන්නම්. හරිනම් ලියන්න ඕනේ මුදල් කියලා දිත්ත සටහන. හුරු වෙන්න ඕනේ හින්දා මෙහෙම ලියන්නම්. මෙන්න මේ පැත්තෙන් එනවා පුතා ඔයාට ෂය වියදම. ධාරණගේ આવොත් මේ පැත්තෙන් එනවා ෂය වියදම. හේතුව මේක ඉවත් කිරීම නැහැ. ප්‍රත්‍යය ගන්න මොකුත් නැහැ. ඒ නිසා ඔයාගේ මේ ධාරණක් ගිණුම හැදෙන්නේ මෙන්න මේ විදියට. අපි මේ ටික එකතු කරමු 3000යි 3000යි. ෂය එනවා පුතා 250ක්. ෂය කියන්නේ ඔයාට වියදමක්. කාර්යාල උපකරණ ෂය. කාර්යාල උපකරණ ෂය 250යි. ඔයා දානවා මේ විදියට. පැහැදිලි. අපි එකකින් එක යන් අපිට තියෙනවා ළමයි ස්ථාවර තැන්පතුවක් ඊට පස්සේ දීලා ස්ථාවර තැන්පතුව කියන්නේ ආදායමක්වත් වියදමක්වත් නෙමේක වත්කමක්. ඒකට මේවට බලපෑමක් නැහැ. හැබැයි ස්ථාවර තැන්පතුවේ පොලිය බලපානවා. අපි බලමු පොලිය සම්බන්ධ ගැළපෙල්ලක් තිබුත් අපි බලමු. ලැබිය යුතු සමාජික මුදල් තියෙන අපි ගැළපුවා හරියක් දාගමු. සංගීත සංදර්ශනයේ අනුග්‍රහයකයින්ගෙන් ලැබිය යුතු මුදල් කියලා එකක් තියෙනවා. අන්න වැදගත්. සංගීත සංදර්ශනයේ අනුග්‍රහයකින්ගෙන් ලැබිය යුතු මුදල්. ඒ කියන්නේ තව ලැබෙන්න එකක් තියෙනවා. එහෙනම් කොටසක් ලැබිලා ඇති. හොඳට මතක තියාගන්න ලැබිය යුතු ශේෂයක් තියෙනවා. කොටසක් ලැබිලා තියෙනවා එහෙනම් ගිණුම ගහලා හොයන්නත් වෙනවා. ඔයාලට වර්ෂයට අදාළ ආදායම. මේක නම් ලොකු කේස් එකක් නැති වෙයි එහෙම. ආරම්භක ශේෂයක් නැහැ. මං ගිණුම ගහලාම හොයන්නම්. හරිද? ලේසියිනේ අපි ගිණුම් ගගා හොයමු ඉතින්. කරන්න දෙයක් නැහැ. ලේසි විදියක් තියෙනවා. ඊට වඩා ටක් ගාලා එකතුව ගන්න කෝකටත් ගිණුම ගහමු. නිල් පාට පැනලා නිල් පාටයි. හරි. ඒකේ ආයු කාලය ඉවරයි කියලා තමයි හිතන්න වෙන්නේ. කොහොම හරි ලැබිය යුතු කියන්නේ වත්කමක්. ලැබිය යුතු සංදර්ශන අනුග්‍රහයකත්වය. සංදර්ශන අනුග්‍රහ බ්ලා බ්ලා බ්ලා. හරිද? ඒ ලැබිය යුතු මුදල්. හරිද? ශේෂයක් එනවා පුතා. එතකොට හර පැත්තෙන් ආරම්භක ශේෂයක් ගන්නෙ නැහැ. අවසාන ශේෂයක් තියෙනවා. ඒ කියන්නේ ශේෂය පගේ තියෙනවා ගානේ 600ක්. ඒ කියන්නේ ඔයාලට ලැබිය යුතු අනුග්‍රහදායකත්වයක් තියෙනවා 600ක. එහෙනම් ලැබිච්ච ටිකක් ඇති. ලැබිච්ච ටික බලන්න යන්න. ඔයාලට ලැබුණ සමාජික මුදල තියෙනවා. කීයක්ද? සංගීත සංදර්ශනයෙන් සඳහා අනුග්‍රාහකයින්ගෙන් ලද මුදල තියෙනවා 400. මුදල් ලැබීම් හර වෙලා ලැබිය යුතු ගිණුම බැර වෙනවා. ලද මුදල එහෙම නැත්නම් ලැබීම් හා ගෙවීම් කියලා දාන්න. ලද මුදල් කියලා ඔයාලට මම පැහැදිලි වෙන්න දාන්නම්. මෙන්න මේ දෙන්න එකට එකතු කරන්න ඔයාට එනවා ආදායම බැර පැත්තෙන් වර්ෂයට අදාළ ආදායම.
ආදායම් වියදම්. මේක මෙච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. මේ ගිණුම මම පෙන්නුවේ නිකන්. 600ක් ලැබෙන්න තියෙනවා. 400ක් අවුරුද්ද තුල ලැබිලා තියෙනවා. එන වර්ෂයට අදාළ ආදායම 1000යි. ආරම්භක ශේෂයක් තිබ්බනම් තමයි පුතා වෙනස් වෙන්නේ. හරිද? ආරම්භ ශේෂයක් තිබ්බේ නැති හින්දා ඔයාලට මේ දෙන්න එකට එකතු කරලා ආදායම ගන්න පුළුවන් වර්ෂයට අදාළ. හැබැයි ආරම්භක ශේෂයක් තිබ්බොත් පුතා ඒක අයින් වෙලා එන එක තමයි එන්නේ. ඒක පොඩ්ඩක් ඔලුවට දාගන්න සරලව. එතකොට ඔයාට එන ආදායමක් ලැබිය යුතු සමාන ලැබිය යුතු කියලා ලියන්නේ අපි ආදායමනේ අපේ අනුග්‍රහයකයන්ගෙන් අනුග්‍රහයක මුදල් සංගීත සංදර්ශනයේ අනුග්‍රහක මුදල් සංගීත සංදර්ශනයේ අනුග්‍රහක මුදල් මම කෙටියෙන් ලියන්නම් ළමයි වෙලාව යන හින්දා 1000යි. හරි. ඊළඟට යන් අපිට තියෙනවා ස්ථාවර තැන්පතුෙන් ලැබිය යුතු පොලි ආදායම කියලා තියෙන අර වගේම එකක් ළමයි. මම ආයෙකට ටීගිනුම් ගහන්නේ. ලැබිය යුතු පොලිය 100යි. ඔයාලට මේ වෙද්දි ලැබිලා තියෙනවා ළමයි 800ක්. එතකොට සම්පූර්ණ ආදායම කීයද? 900යි. ඔයාලට ඔක වෙන විදියකට හදන්න පුළුවන්කමක් තියෙයිද කියන එක අපි බලමු. කෝකටත් අපි 900 දාගෙන ඉමු. ලැබිය යුතු 100යි. ලැබිලා තියෙනවා 800ක් පොලිය. එතකොට ස්ථාවර තැන්පතු පොලි 900යි. අපි දානවා ආදායමකට. මුදල් දීලා තියෙනවා ඊළඟට වැදගත්කමක් නැහැ අපිට එතෙන්දී ඒක. හරි අපි යනවා පුතා ලැබීම් හා ගෙවීම් ගිණුමේ තියෙන ටිකට ඒ ටික දාගෙන යන් ඉවරයි. එතකොට ගාන සමාජික මුදල් අපි දැම්මා. ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාග දැම්මා. ඊළඟට අපිට තියෙනවා සංගීත සංදර්ශනයේ ප්‍රවේශ පත්‍ර අලවියෙන් ලද මුදල ආදායමක් අපි දාමු. සංගීත සංදර්ශනයේ අකුරු ගැන හිතන්න එපා කැතයි. සමහර විට ඔයාලට ලස්සනට පේනවා ඇති මුතු කැටයක් වගේ දිලිසෙනවත් ඇති අකුරු ඒ හින්දා වැඩි බලන්න එපා. සංගීත සංදර්ශනයේ ප්‍රවේශපත් අලවිය. ප්‍රවේශපත් අලවියෙන් ලද මුදල දාන්න අලවි කිරීම ප්‍රවේශපත් අලවිය සංගීත සංදර්ශනයේ 1100යි 1100යි. ස්ථාවර තැන්පතුෙන් ලද මුදල අපි දැම්ම අනුග්‍රහකයන්ගෙන් ලද මුදල් දැම්ම පුතා. එතකොට අපි වියදම් ටික දාමු ළමයි. ශිෂ්‍යත්ව සඳහා ගෙවීම් තියෙනවා. ඒක අපේ ප්‍රධානම වියදම. අපි ඒක දාමු. ශිෂ්‍යත්ව සඳහා ගෙවීම් 1800යි. ඊළඟට අපිට දීලා තියෙනවා ළමයි සංගීත සංදර්ශන වියදම්. සමාජික කලින් කාර්යාල වියදම් තියෙනවා. කාර්යාල වියදම් අපිට දීලා තියෙනවා 575යි. ඊළඟට දීලා තියෙනවා ළමයි සංගීත සංදර්ශන වියදම්. සංගීත සංදර්ශන වියදම් අපිට තියෙනවා දීලා 700ක් ප්‍රධාන වියදමක් අපිට ඒක. කාර්යාල උපකරණ මිලදී ගැනීම තියෙනවා ළමයි. ඒක වියදමක් වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න මේ වගේ එකපාරවට වියදම් දාන්න බෑ. ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උපචිත මේවට අදාළ උපචිත වියදම් හරි ගෙවිය යුතු වියදම් හරි තිබ්බනම් ඔයාට ඒ ගිණුමෙන් හදන්න වෙන්නේ. දැන් අපි මූල්‍ය තත්ත්වය මුලින්ම කරා. ඒකේ කිසිම ගැටලුවක් තිබ්බේ නැති හින්දා අපිට ප්‍රශ්නයක් උනේ නැහැ. හරි ඊළඟට අපිට කියන 23/4යි එක දින ආරම්භ කරන ලද ස්ථාවර තැන්පතු වසර 2කට 6000යි. ස්ථාවර තැන්පතු කියන ආදායම නෙමෙයි. හැබැයි තමයි ඒක ආරම්භ කරලා තියෙන 23/4යි එක අපි ආදායමක් මේ වෙද්දි හොයාගත්තා. ඒත් මෙතන අතිරේක තොරතුරකත් කියනවා මේකේ පොලිය 120යි කියලා බලා ගන්න එක කෝකටත් සාමාන්‍ය වර්ධින්න සම්භාවිතාවක් නැහැ. කෝකටත් බලමු. අපි ගාන හදන්න 23 ජනවාරි 1 වෙනිදාට ගාන ඉවර වෙන්නේ 23/12/31. මේ ස්ථාවර තැන්පතු අරන් තියනවා කියන්නේ ළමයි 23/4යි එක. එතකොට මාස 9යි. එහෙනම් ඔයාලට මාස 9කට පොලිය බලන්න වෙනවා. 6000 වැඩි කරනවා 100ට 20න් ඒක වැඩි කරනවා 12න් 9න්. බිංදු දෙක කැපුවා 6ට 12න් බෙදුනහම 5යි. 5 වරක් 20 100යි 100ව 9ක් 900යි. වෙලාවට මං හිතන්නේ අපිට ආවේ 900යි. හදිසි හරි ආරම්භක ශේෂයක් තිබ්බනම් උත්තරේ වෙනස් වෙන්නවා. වෙලාවට ආරම්භක ශේෂයක් මේ ගාන තුල තිබෙන්නේ නැත්තේ ලැබිය යුතු පොලි වලත්. ගැළපිලි මේ ගානේ පොඩි අපිට මේවා උනේ අපි මූල්‍ය තත්ත්වයට යන්න වුණා. මුලින්ම හේතුව තියෙන ගැළපිලි ප්‍රමාණයට සාපේක්ෂව මූල්‍ය තත්ත්වෙන් ගන්න තිබු උත්තර වැඩි. ඒ නිසා අපිට මූල්‍ය තත්ත්වෙ ගිහිල්ලා ලැබීම හා ගෙවීමත් එක්ක සංසන්දනයක් ගිහිල්ලා තමයි ගැළපිලි යන්න තිබේ. සාමාන්‍යව කරන්න ඕනේ මුලින්ම ගැළපිලි ටික කියවලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි වයිතුරු වැඩ ටික කරන්නේ. කොහොම හරි මෙන්න මේ විදිහට අපිට මේකේ උත්තරය ගන්න
පුළුවන්. හරි. අපි ගමු ළමයි මේකේ උත්තරේ අන්තිමට 1800යි 1300යි අපිට එනවා 3100ක් 3100යි 1000යි 4100යි 5000යි 6100ක ආදායම් තියෙනවා අපිට. අපි වියදම් ටික එකතු කරමු. 1800යි 700යි 2500යි 2500යි 250යි අපිට එනවා 2750ක් 2750ට වා එකතු කරනවා 575ක් 2750ට 500ක් එකතු කරනවා 3250යි 75ක් එකතු කරනවා 3325යි මං මනෝමයෙන් හදන්නේ මේවා බලන්න. ඔයාට එනවා අතිරික්තයක් ලාභයක් ඔයාට එනවා අතිරික්තයක් ඒ කියන්නේ ලාභයක් 5යි මෙතනින් ගියාම ළමයි ඔයාට එනවා 7යි මෙතන තියෙන්නේ ඊළඟට 7යි ඔයාට එන්නේ 2775ක අතිරික්තයක් එනවා. අපි ගාන ඉවර කරමු අපේ තුන්වෙනි කොටසෙන්. තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ ළමයි අවසාන දිනට සමුචිත අරමුදල. සමුචිත අරමුදල කියන්නේ අපේ ලාභයන්ගේ එකතුව. එතකොට අපිට ගානේ දීලා තියෙන අනිවාර්යෙන්ම ආරම්භක සමුචිත අරමුදලක්. ආරම්භක සමුචිත අරමුදල ආරම්භක සමුචිත අරමුදල අපිට තියෙනවා 2700ක්. මේකට අතිරික්තයක් ආවේ එහෙනම් එකතු කරන්න ඌනතාවයක් ආවා නම් අඩු කරන්න. අතිරික්තයව 2775ක්. ඔයාට එන අවසාන උත්තරේ 5475ක්. ළමයි මේකට කියන්නේ අවසාන දිනට සමුචිත අරමුදල මිසක් හිමිකම නෙමෙයි. හිමිකම කියලා කියන්නේ මෙන්න මේ අවසාන දිනට සමුචිත අරමුදලට ඔයාට තියෙන අරමුදල්. ඒ කියන්නේ යාව ජීව සමාජික මුදල් අරමුදල, විශේෂ පරිත්‍යාග වලින් ලද අරමුදල්, ඊළාට අතුලත් වීමේ ගාස්තු සම්බන්ධ අරමුදලක් තියෙනවා නම් ඒවා ඒ ඔක්කොම එකතු කරලා එන ආගය තමයි හිමිකම කියලා කියන්නේ. හැබැයි අවසාන දිනට සමුචිත අරමුදල කියන්නේ ආරම්භක දිනට සමුචිත අරමුදලෙන් අතිරික්ත එකතු කරන උන්නතාවයක් තිබ්බොත් අඩු කරනවා. මෙන්න මේ විදිහට අපිට ගාන ඉවර කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට යම් තාක් තියරි කරුණු ටිකක් පැහැදිලි වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක ඔස්සේ. අපි ඉස්සරහටත් තව වීඩියෝ වලින් හම්බෙමු. එහෙනම් ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා.